අශෝක කාමරයට ආවේ ඇන්ටි මාත් එක්ක කාමරේ ඉද්දි. උගේ ඇස් ලොකු වෙලා පුදුමයට පත්වන හැටි මං දැක්කා. ඇන්ටි කලබලෙන් මේ අශෝක පුතානේ අද කලින්ම කියලා ඇහුවත් ඇදුම් හදාගෙන අශෝකගෙන් උත්තරයක් එනකන් නොඉඳම කාමරෙන් එළියට ගියා. අශෝකගේ සැකෙන් පිරුණු බැල්ම ඊළඟට යොමු වුණේ මට. "මොකද්ද උඹ නටන නාටකම?" කියලා ඌ ඇහුවත් මට දෙන්න පිළිතුරක් නොවිච්ච තැන මං නිශ්ශබ්දව වොෂ්රූම් එකට රිංග ගත්තා. අශෝක නැති අතරේ බෝඩිම ඇන්ටි අපේ කාමරේට රිංගන්න ගත්තේ අද ඊයක නෙවෙයි. ඒත් ඒක අශෝකට රහසක් වුණා අද වෙනකම්ම. මං හිතුවේ නෑ ඌ කවදාවත් නැතුව මෙච්චර කලින් බෝඩිමට එයි කියලා. ෆැක්ටරියේ වැඩ ඉවර වෙන්නේ රෑ 8ට. තව හවස 5ටවත් නෑ. මොකට ආවද මන් දම්මු කලින්. අශෝකගේ ආගමනියෙන් නැතිවෙච්ච සුදුරු සුයාමය ගැන මනෝපාරක් ගහලා මං කාමරයට එද්දි අශෝකයා ඇදේ ඉදගෙන අර සැකින් පිරිච්ච බැල්මෙන් මන් දිහා බලා හිටියා. "මොකද මං? මාත් අහන්නේ මොකක්ද කියලා තමා." මං හුස්මක් හෙලලා එදුම් මදින්න ගත්තේ ඇඟේ තෙත පිහාගෙන. "අර ගෑණි මොකද මේ කාමරේ කළේ? මොනවා කරන්නද? කතා කරන්න ආවා. මොනවද උඹ එක්ක තියෙන කතාව?" "ඒ ගෑණි තනියමනේ බන් දවසෙම මං ඉදපු හින්දා මාත් එක්ක කතා කරන්න ආවා. රෙදි ලෙහාගෙනද කතා කරේ? මගෙන් අහගන්න එපා බං. එහිම මගුලක් උනේ නෑ. යකෝ මං ඇස් දෙකට දෙකපු දෙයි උඹ කොහොමද බොරුයි කියන්නේ? මතක තියාගනින් මගේ නංගිට උඹ වැරද්දක් කළොත් ඒ උඹේ අවසානේ කියලා." "එහෙම බලු වෙඩ කරන්නේ නෑ මං මගේ ගෑණිට ආදරේ." අශෝකයා පොඩ්ඩක් විතර මෙල්ල වුණා මං එහෙම කිව්ව හින්දා. අශෝක කියන්නේ මගේ මස්සිනා, මගේ වයිෆ්ගේ අයියා. උයිමයි මෙච්චර කල් යාළුවෝ වගේ හිටියේ. කොහොම හරි ඒ කතාබහෙන් පස්සේ ඇන්ටිමයි ගොඩක් පරිස්සම් වුණා. අශෝකයාට සැකයක් නොදැනෙන්න අපේ රහස් සම්බන්ධය ගෙනියන්න අපි ගොඩක් පරිස්සම් වුණා. බෝඩිම ඇන්ටි හරි හොඳයි. මං මෙහෙ ආව දවසේ ඉඳලම ඇන්ටි මාත් එක්ක හරි ලෙන්ගතුයි. අපි මෙහෙ කොළඹ නැවතිලා ජොබ් එක කරේ. අශෝකයා හිටියට මොකද මට වෙලාවකට මහා අමුතු පාළුවක් දැනුණා. මගේ ආසාවල් සිතුම් පැතුම් ජටපත් කරගෙන ඉන්න උනා. මං ඒකට ටිකෙන් ටික හුරු වුණත් අමාලි මගේ වයිෆ් එක හිටපු හැටි මතක් වෙද්දි මට හරි කනගටුවක් දැනුණ මෙහිම වෙන් වෙලා ජීවත් වෙන්න උනේ එකට. ඒ අඩුව පුරවන්න වගේ බෝඩිමේ ඇන්ටි මට නොදැනීම ලං වුණා. දැන් මට මගේ ආසාවල් සන්තෘප්ත කරගන්න විතරක් නෙවෙයි මගේ හිතේ තියෙන දේවල් කියන්න පවා ඇන්ටි මගේ ළඟින් හිටියා. ඇන්ටි එක තනි වුණාම අපි පැය ගණන් කතා කළා. ඒකෙන් මට හරි සතුටක් නිදහසක් දැනුණා. මගේ දේවල් කියන්න කෙනෙක් ළඟින්ම ඉන්න එක ගැන මට හරි සතුටක්, සැනසුමක් දැනුණා. ඒ හින්දායි අශෝකට සැකයක් තිබුණා වුණත් මට ඇන්ටිත් එක්ක තියෙන මේ සමීප සම්බන්ධය නවත්තන්න හිතුනේ නැත්තේ. දවසක් අශෝක වෙනද වගේම ෆැක්ටරියේ වැඩට ගිහින් ඉද්දි මම බොරු ලෙඩක් දාලා නැවතුනේ ඇන්ටි එක කාලෙකින් හරියට කතා කරන්නවත් බැරි වුණ හින්දා. අශෝකයාගේ ඇස් වලින් මිදිලා අපිට එකට ඉන්න අවස්ථාවක් ආවෙම නැහැ. අශෝක ගියාට පස්සේ ටිකකින් මං ඇන්ටිව හොයාගෙන පහළ එයා ඉන්න කෑල්ලට ගියා. මං යද්දි ඇන්ටි අතු ගානවා. කනිෂ්ක පුතා, මොකද මේ පැත්තේ?" ඇන්ටි මාව දැකලා පුදුම වුණා. "අශෝක වැඩට ගියා. මම මේ ඒකයි ආවේ." මං ඔළුව කසකස කිව්වා. ඒක මිසක්." ආන්ටි කොස්ස අතේ තියන් කල්පනාවට වැටුණා. මං ගිහින් ඇන්ටිව බදාගත්තා. මට හරි සුවයක් දැනුණා. ඇන්ටි මගේ ඔළුව අත ගෑවා. ඇන්ටිගේ දිග ඇඟිලි මගේ හිස කෙස් අතරින් යද්දි මට හරි සනීපයක් දැනුණා. නොදැනීම මගේ ඇස් පිය වුණා. "කෝ ඉන්නකෝ මේ ටික අතු ගාලා ඉන්න. දැන් කාලේ එහෙමද?" මම නෑ කියන්න ඔළුව වැනුවේ එයාගේ නෑටි නොවීමයි. "ඔහුම හුරතල්ලුනොත් මට අද වැඩක් කරගන්න වෙන්නේ." ඇන්ටි hina වෙවි කිව්වා. මං ඒත් එයාගේ නෑත්තුනේ නැටි පාර ඇන්ටි මං එයාව මගේ කැමැත්තෙන් අතෑරිනකම්ම මට ඉඩ දීලා හිටියා. "ඇති වුණාද?" ටිකකින් මං එයාගේ නයින් වුණාම ඇන්ටි ඇහුවා. "නෑ ඒත් ඔයාට වැඩනේ. මට කවුරුත් කැමති නෑ." මං බොරු අනනාපකින් කිව්වම ඇන්ටි hina වෙලා ඇතුළට ගියා. ඊළඟට එයා ආවේ ලොක්කු බත් පිගානකුත් බෙදාගෙන. "ඔයා ඊ කියලා හිතුවේ නෑනේ. නැත්තම් මස් ටිකක් උයන්න තිබ්බා. පස්සේ වෙලාවක රසට උයලා දෙන්නම්කෝ." ඇන්ටි එහෙම කිව්වට මොකද
එයා පරිප්පුයි බතුයි යුවත් රසයි. ඇන්ටිට හරිම රසට උයන්න පුළුවන්. කවන්නකෝ. මං ගිහින් සෝපාවේ ඉඳගෙන කිව්වම ඇන්ටි ඊනට අත තියාගෙන නෝක් කාඩුවෙන් වගේ මන් දිහා බලා හිටියා. ඒත් මොකුත් නොකිය මන් ළඟින් ඉඳගෙන මට කවන්න ගත්තා. නොකියුවට එයා මගේ මේ වගේ වැඩවලට ආසයි කියලා මන් දන්නවා. මාත් එක්ක ඉද්දි ඇන්ටිගේ ඇස් දිලිසෙන හැටි එයාගේ එළියේ වැටිලා තියෙන මූණ දැක්කම මට කිව්ව හැකි එයා ඉන්නේ සතුටින් කියලා. බත් කවුවලා ඉවර වුණාම ඇන්ටි අතුගානකම් මං ටීවී එක දාගෙන බැලුවා. ඊළඟට ඇන්ටි වොෂ් එකක් එහෙම දාගෙන සුවඳ ගගහා එවිත් මං ළඟින් ඉඳගත්තා. මං එයාගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගත්තම ඇන්ටි මගේ ඔළුව අත ගන්න ගත්තා. මං ඒ විදිහට කොච්චර වෙලාවක් හිටියේද මන්දා එහෙම මාව නින්දට වැටිලා තිබුණා. මගේ ඇස් ඇරෙද්දි ඇන්ටි හිටියේ නෑ. මං ඇනුමක් ඇරලා සූපාවෙන් නැගිටලා ඇන්ටිව හොයාගෙන යද්දි වොෂ්රූම් එකේ වතුර වැටෙන සද්දයක් ආපු හින්දා එයා අතුලේ වෙන්නේ නැති කියලා හිතලා ඒ කාමරේ ඇඳෙන් නැලවුණා. දවස් ගාණක් නිවාඩුවක් නොගෙන වැඩ කරපු හින්දාද මන්දා මට හරි මහන්සියක් තිබුණේ. ඇදට වැටුනම මට ආයෙම නිින්ද ගියා. ඇස් අරිද්දි ඇන්ටිත් මට එහා පැත්තේ නැලවිලා ඉන්නව දැක්කම මං යාවත් බදාගෙන ආයෙම ඇස් පියාගත්තා. කවුදෝ දොරට තඩිබාන සද්දෙටයි ඊළඟට මගේ ඇස් ඇරුණේ. කනිෂ්ක පුතා පොඩ්ඩක් ඉන්න කවුද බලන්න. මං ඇන්ටිව තදින් බදාගෙන ඉදපු හින්දාද කොහිද? ඇන්ටිට නැගිටින්න බැරි හින්දා එයා කිව්වා. මං මගේ අත් ලිහිල් කරාම එයා නැගිට්ටා. කනිෂ්ක මන් දන්න උඹ එටුලේ කේද? වරෙන් එළියට යකෝ. අද දෙකෙන් එකක් බේරගන්න. වරෙන් එළියට. මගේ ඉහ මොළ රත්තුනේ අශෝකයා කෑ ගහනවා ඇහෙද්දි. ඌ මගේ හොර අල්ලන්න ඇවිද්ද. ඉස්සරහට යන්න ගිය ඇන්ටි හැරිලා බයෙන් මන් දිහා බලා ඉන්නව දැක්කෙත් එතකොටයි මං. අපි දැන් මොකද කරන්නේ? අහන්න වගේ බැල්මකින් යා මන් දිහා බලන් හිටියා. කනිෂ්ක ඇරපන් දොර. මං ඇදෙන් නැගිටලා කුසිය පැත්තෙන් එළියට ගියා. එහෙම්ම මං ලේන් එක දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. දැන් අශෝකයා අල්ලයි මගේ හොර. මං ගියේ වැල්ලට. වැල්ලේ සෑහෙන වෙලාවක් ඉඳලා රැට රෑ වෙලා මං බෝඩිමට එන්න ආවා. බෝඩිමේ තට්ටු දෙකට තිබුණේ. පහළ තට්ටුව අංග සම්පූර්ණ ගයක්. ඒකේ තමයි ඇන්ටි හිටියේ. මමයි අශෝකයයි බාගෙට හදපු උඩ තට්ටුවේ පොඩි කාමරයක නැවතිලා හිටියේ. එතෙන්ට යන්න ගෙදරට පිටින් පඩිපෙලක් තිබුණා. මං ওই පඩිපෙල නැගලා උඩට ගිහින් බලද්දි බෝඩිම වහලා. ඒ කියන්නේ අශෝකයා නැද්ද? එතන ගලවලා තිබ්බ අශෝකයාගේ සෙරෙප්පු දෙක ඩෙකිද්දි මගේ දෙලෝ රත් වුණා. මගේ සෙරෙප්පු දෙක ඇන්ටිගේ දොර ඉස්සරහා මං ගැලවුවනි. කලබලයට කුස්සිය පැත්තෙන් එළියට ගියාට මොකද? සෙරෙප්පු දෙක මට අමතක වෙලාම ගියා. මං ඉක්මන් කරලා පහලට ගිහින් ඇන්ටිගේ ගේ ඉස්සරහා බලද්දි ගලවපු විදිහටම සෙරෙප්පු දෙක තියනවා දැකලා මට හීන් දාඩි දැම්මා. අශෝකයා මේක දැකින්නේ නැති. ඒත් කෝ මං ඇන්ටිද කතා කරන්නත් හදලා දොරේ හැඩල් එක ඇල්ලුවම දොර නිකම්ම ඇරුණ පාර මං සද්ද නැහෙන්න ඇතුළට ගියා. ගෙදර සාලේ ලයිට් එහෙම දාලා තිබුණා. ගේ ඇතුල් කාමරයකින් අමුතු සද්දයක් ආපු පාර මං ඒ පැත්තට ගියා. කාමරයට ලං වෙද්දි ඒ සද්දේ වැඩියෙන් ඇහෙන්න ගත්තා. බාගෙට අඩවල් කරලා තිබ්බ දොරින් මං බලද්දි මගේ ඇස් එළියට පනින්න තරම් විශාල උනේ අශෝකගේ පපුවට තුරුල් වෙලා ඉන්න ඇන්ටිව දැක්කම. මට බණ කීපු එක අන්තිමට ඇන්ටිගේ ගැටේට අහු වුණා. කටකොණින් මට hina යද්දි මම හැරිලා බෝඩිමට එන්න ආවා. නිමි